රිලාසිරි ඔන්න වේශික පුතා. ඉස්සල්ලා කතා කරන්න ඉගෙන ගනි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් මහත්මයා උඹ අපහාස කරනවා. ඇස් දෙක පේන තොට වඩා ඒ මිනිස්සයා වටිනවා. මිනිස්සුන්ගේ රුපියලක්ව සතවහක්වත් මංකොල්ල කාපු මිනිහෙක් නෙමෙයි සුගත්. උඹට කියලා දුන්න ලසිත් මාලිංග ගිර වගේ බෙනේට රිලව් රින්ගනවා කියලා මතක ඇතිනේ. උඹ රිලාසිරි චන්ද්‍රිකා ගාව, මහින්ද ගාව, මෛත්‍රී ගාව, ඊළඟට රනිල් ගාව මොකාද ඉන්නේ? උඹ හැම තැනකම හිටියා. අනුර කතා කරොත් උඹ අනුර ළඟටත් යනවා. මම දැක්ක එක දවසක් උඹ නාමල් කරුණාරත්නගේ රැස්වීමකට ගිහලා එළෙව්වා මිනිස්සු. බලව ප්‍රතික්ෂේපයි. බල හොරු, බල පට්ට හොරු. රිලාසිරි කියනකොට හොරෙක් කියන දන්නවා. උඹ වගේ මෝඩ මූසලෙක් සමාව ගත්තත් වැඩක් නැහැ. දැන් අපහාස කරලා ඉවරයි. බල මේ රටට සාපයක් රිලාසිරි. දේශපාලනේ සමුගනිල්ලා කිසිම හිරිකිතයක් නැති, ලැජ්ජාවක් නැති, ලැජ්ජාව ගෑවිලාවක් නැති තිරිසන් උඹලා. සලා මිනිහෙකුට කතා කරන්න ඉගෙන ගනින්න. තොපි හොරු තමයි. අහිංසක මහජනයාගේ දේපොළ මංකොල්ල කාපු තිරිසන්. තොපිට දුටු තැන පහර දී යුතුයි. කතා කරන්න ඉගෙන ගන්න. උඹලට කතා කරන්න දින භාෂාව තමයි මේ. රිලාසිරි මිට පස්සෙවත් මිනිහෙකුට කතා කරන්න ඉගෙන ගන්න.